බටලන්ද කොමිසමේ වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. වාර්තාවට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිත වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. යනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට ආවා මේ සතිය තුලදී මේ බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේදී එතන එහාට ගනු ලබන තීන්දුව ගැන අපි එතනින් ඊට පස්සේ ප්‍රකාශයටපත් කරන්නම්. මේ සතිය තුලදී එම වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා.